වර්තමාන තත්ත්වයේ මත ජනසත පෙරමුණ දේශපාලන පක්ෂ නායකයා පක්ෂයේ සමාජිකයන් සීල දෙනා ජනතාව අතරේ හිට ගන්නවා ජනතාවගේ ප්‍රශ්න වලට හිට ගන්නවා හේතුව මිරට බේරා ගන්න පුළුවන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙකුට පමණයි. අපේ රටේ ආර්ථික උද්දමනය මේ වෙන විට එන්න වැඩි වෙනවා. ආර්ථික සම්බන්ධව කතා කරන්න හරියාකාරව කෙනෙක් නැහැ. මේ වෙන විට වත්මන් රජයේ පුළුවන් තරම් තම තමන්ගේ කාරණා කටයුතු ඉෂ්ට කර ගැනීම සඳහා යම් ප්‍රශ්න මතු කරමින් යම් ගැටලු ඇති කර ගැනීම ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඒගොල්ලන් විසඳා ගන්නවා. ඒ වගේම තමයි අපි දන්නවා ගරු අධිකරණය මේ වෙන විට ගරු අධිකරණයේ විනිසුරුතුමාලාගේ කාලයේ දීර්ඝ කිරීම සම්බන්ධව නීතිච්ඡ සංගම් මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ත්‍රිනිකායක මහානායක මාහිමිපාණන් වහන්සේලා බැහැ දැකීමෙන් මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරා මහානායක ස්වාමින් වහන්සේලාට. අන්තිමට මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රකාශන කරේ අපි ලිඛිත ලිපියක් ලියවුවා ජනාධිපතිතුමාට මේ සම්බන්ධව ක්‍රියා කරන්නට එපයි කියලා. නමුත් අපි දැක්කා එක්තරා සමාජ මාධ්‍යයෙන් හෝ මාධ්‍යකින් මහානායක ස්වාමීන් වහන්සේ විසින් එවර ලද ලිපිය ජනාධිපතිතුමාට ලැබුණේ නැහැ කියලා. ජනාධිපතිතුමනි මම කාරුණික ඉල්ලා සිටිනවා රටේ අපේ සංඝ පරපුර සංඝ නායකයන් වහන්සේලා එවන ලිපියකටවත් ඔබතුමාගේ කණ්ඩායම අඩුම ගානේ ඒ වෙන ලිපියවත් ඔබතුමාට නොදෙන්න හේතු මොකක්ද? ඔබතුමාගේ වටේ ඉන්නේ කාලකන්ණි විදිහට ඔබතුමා නැති කිරීමට ඔබතුමාගේ විනාශ කිරීමට ඉන්න කණ්ඩායම මිසක් අහන්න කෝ මහානායක මාහිමිපාණන් වහන්සේලා මට ඒ ලිපිය කොහෙද තියෙන්නේ කියලා. මොකද සෑම වෙලාවෙම අපි ලිපියක් ගැව්වත් ඒ ලිපි වලට උත්තර දෙන්න බැරි වත්මන් රජයේ ජනතාවට උත්තර දෙයිද කන්න දෙයිද? ඒ වගේම වත්මන් රජය ජනතාවගේ ප්‍රශ්න ඔක්කොම විසඳලා ඉවරයි. කිසි ප්‍රශ්නයක් නැහැ ජනතාවට කිසිම ප්‍රශ්නයක් නැහැ හැමදේම හොඳයි. දැන් තියෙන්නේ අධිකරණයේ ප්‍රශ්නේ විතරයි. මේ අධිකරණයෙන් තමයි මේගොල්ලෝ සියලුම ප්‍රශ්න විසඳන්න යන්නේ. ගරු අධිකරණයෙන් මේ සියලු ප්‍රශ්න විසඳන්න වත්මන් රජයේ සූදානම් වෙලා තියෙන්නේ. නමුත් මතක තියාගන්න අධිකරණය හැල්ලුවට ලක් කරන්න යන්න එපා. අපි දැක්කා යම් විදිහට අධිකරණයේ පද්ධතිය විනාශ වෙමින් කටයුතු කිරීමට වර්තමාන රජය මේ වෙන විට හරියාකාරව කරගෙන යනවා. නමුත් මේ විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට මේ වත්මන් රජය බොහෝම උනන්දුවෙන් වැඩ කටයුතු කළා. 3-2ක බලයක් අරගෙන පාර්ලිමේන්තුවට දාලා ගැසට් කළා. ගැසට් එකත් නිවේදනය කළා. ඔක්කොම කරා. නමුත් ඇයි බොලාවුනේ පළාත් සභාව තියන්න ගැසට් එක ගහන්න බැරි? පළාත් සභා මැතිවරණේ මේ වෙන විට සුදු අලියෙක් වෙලා තියෙන්නේ. පළාත් සභා මැතිවරණයේ සම්බන්ධව ක්‍රියාත්මක කරන්න ඒ වගේ පළාත් සභාව තියන්නට ඇයි බැරි? පරණ ක්‍රමයට අලුත් ක්‍රමයට අවශ්‍ය නැහැ. පරණ ක්‍රමයට පළාත් සභා තියන්නට මේ ඇත්තන්ට මේ අර දිනේෂ් ගුණවර්ධන කියන එක ගෙනාපු පනත ඉවත් කළා. මේ පරණ පනත ක්‍රියාත්මක කරලා පළාත් සභා තියන්න බැරි ඇයි? ලහිලයියේ Tamanට ඕන දේවල් කරගත්තා. නමුත් ජනතාවට ඕනගෙන ඡන්දේ බලය පළාත් සභාවට දෙන්න බැරි ඇයි? පළාත් සභාව වාම ක්‍රියාත්මක වෙන පරිදි තියන්න. මොකද රාජපක්ෂ පරපුරත් ඒ වගේම දිනේෂ් ගුණවර්ධනලා කට්ටිය ඔක්කොම ලැහැත් වෙලා පළාත් සභාව ගෙනාවා යම් විදියට. දිනේෂ් ගුණවර්ධනලා කරපු දේවල් අද දැන් තේරෙනව නේද? බලය තියෙනකොට මුන් ඔක්කොමාටම පිස්සු. ජනතාවට වැඩක් කරන්න බෑ. වත්මන් රජයටත් බලය තියෙනකොට පිස්සු. මුන් ගෙදර ගියාට පස්සේ යම් ඇට ගණන් කරයි දන්නෙත් නෑ. ඇටේකෝ කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ
බලය තියෙන කාලේ වැඩ කරන්න දැන් ගරු අධිකරණයේ විනිසුරුවරුන්ට වඩා වගේම තමයි ජනතාවගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. අඩුම ගානේ ගම්පලාතට ගිහලා පාරක් තොටක් හදලා නැහැ. පාරවල් වල යන්න විදියක් නැහැ. ගමකට පාරක් නැහැ. වතුර නැහැ. ජලයේ වතුර නැහැ. නාන්න ක්‍රමයක් නැහැ. දැක්කනේ ටීවී වලින් නාලිකා වලින් දැක්කනේ වැව් මැද ලින් කපාගෙන මිනිස්සු නාන්නේ. ඒ වගේ තත්ත්වයකට තියෙන අවස්ථාවකද මේගොල්ලන් මේ විනිසුරුවරුන්ගෙන් ප්‍රශ්න විසඳා ගන්න යනවා නම් මුන්ට දීපු ඡන්දයෙන් වැඩක් නැහැ. ඡන්දේ දීපු අය අන්ත අසරණ තත්ත්වයටපත්ලා තියෙන අපි කරගත්ත මෝඩ වැඩේ මේගොල්ලන් කියනවා අපි බලයේ තියෙන අපිට බලය හොල්ලන්න බෑ. නමුත් මතක තියාගන්න රාජපක්ෂ පරපුර විනා පෙරද්දුවෙත් මේ ඡන්දදායකෝ මෛත්‍රී පෙරද්දුවෙත් මේ ඡන්දදායකෝ රනිල් පෙරද්දුවෙත් මේගොල්ලන් එසේනම් තමුන්නාසලා හිතන් දෙපා ආකාශයෙන් දෙලොවෙන් දෙව්ලොවින් මිනිස්සු ඇවිල්ලා තමුන්නාසලා ඡන්ද දෙයි කියලා මතක තියාගන්න මේ මිනිසුම තමයි ඔබතුමාලත් ගෙදර යවන්නේ කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම තමයි මේ අධිකරණයට ගිහිල්ලා ප්‍රශ්න විසඳ ගන්නවා නම් වත්මන් රජයේ වැඩක් නැහැ. මතක තියාගන්න වත්මන් රජය අනිවාර්යෙන් අධිකරණයෙන් ප්‍රශ්න විසඳනවා නම් කරුණාකරලා ජනතා තීරණයක් ගන්න. මොකද ගරු අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කරන්න හැම වෙලාවෙම ප්‍රශ්නයට අධිකරණයට ඒ වගේම තමයි තොත්ත බබා සූප්පුවක් අරන් එන්න ඕන මේ අපේ කවුද අධිකරණ බන්ධනාගාර අමාත්‍යවරයාට ඊයේ මම දැක්කා බන්ධනාගාර අමාත්‍යවරයා උලමා කට්ටිය කණ්ඩායමකට හම් වෙන ගිහිල්ලා උලමා හම් කට්ටිය හම් වෙන්න ගිහිල්ලා මේ ප්‍රශ්නය ගැන කතා කරනවා අනේ බබෝ එන්න බබෝ පුංචි බබෝ තොත්ත බබෝ අධිකර ඇමතිතුමෝ බඩ ගෙඩියෝ මම ඉල්ලා සිටින්නේ පුළුවන් නම් වරෙන්කෝ ජනතාව ළඟට ගිහිල්ලා මම මේ ප්‍රශ්නේ විසඳනම් කියලා ජනතාව ළඟට ආව හැටි තෝගේ බඩ කෑලි වලට මිනිස්සු අනිවාර්යෙන් කනවාමයි ඒ තරම් විදිහට මිනිස්සුන්ට ප්‍රශ්න වෙලා තින්නේ තමුන්නාලා. නමුත් උලමා ළඟට උලමා කණ්ඩායම කට්ටියට ගිහිල්ලා මේ ප්‍රශ්නේ කතා කරන්න ලැජ්ජ නැද්ද? ඇයි මේ ප්‍රශ්නේ තමුන්නාලා ජනතාවට හරියාකාරව ප්‍රකාශන කරන්න බැරි? මේ ප්‍රශ්නේ අපි විසඳනවා කියන්න බැරි? බන්ධනාගාර ප්‍රශ්නයක්වත් විසඳා ගන්න බැරි අමාත්‍යවරේ තමයි ජනාධිපතිතුමා පත් කළා තින්නේ. ජනාධිපතිතුමා හරියාකාරව නිවැරදිව කල්පනා කරනවා නම් බන්ධනාගාර සම්බන්ධව සමාජය ගැන දන්න අමාත්‍යවරේ පත් කරන්න ඕන බන්ධනාගාර අමාත්‍යවරයා. මේ අනේ කිරි බෝතලයක් කලා දුන්නා අර අලි පැටියෙකුට කිරි බෝතලේ දෙන්නා වගේ මූ බීගෙන ඉලා බුදියා ගනි. ඉතින් ඒ වගේ බබෙක් තමයි අධිකරණ ප්‍රතිසංස්කරණ බන්ධනාගාර අමාත්‍යවරයා. එහෙමනම් මතක තියාගන්න බන්ධනාගාර අමාත්‍යවරයා දැන් රැඳවියන්ට ඉඩ පහසුකම් මදි. නිදා ගන්න තරක් නැහැ. වැසිකිලි යන්න ක්‍රමයක් නැහැ. බන්ධනාගාර සුව පහසුකම් දෙන්න කියනවා නෙමෙයි මම. නමුත් බන්ධනාගාර වැඩි වෙන්නේ දේශපාලනඥයාගේ ප්‍රශ්න හන්ද යම් ප්‍රශ්න කුඩු වලට වැඩපිළිවෙලක් කරාද අයිස් වලට වැඩපිළිවෙලක් කරාද ටැබ්ලට් වලට වැඩපිළිවෙලක් කරාද මේවා බොණ්ඩ පොලිසිය මේ කට්ටිය අල්ලලා බන්ධනාගාර ගත කරනවා ඉන්න තැනක් නැහැ බන්ධනාගාර ඊට පස්සේ මුන් කැරලි කොඩ ගහනවා ඒ නිසාම බන්ධනාගාර රැඳවි යම් මේ වෙන විට අසරණ තාත්තට පත්ලා තිනවා බන්ධනාගාර වලට අනිවාර්යෙන් මතක තියාගන්න ඉඩ පහසුකම් නැති නිසා තමයි මේ කට්ටිය ජාලය ඇතුනේ. අනිත් එක බන්ධනාගාර සම්බන්ධව කෝ විපක්ෂයක් නෑ. විපක්ෂයේ හරියාකාරව සම්බන්ධව කතා කරන්න. විපක්ෂයේ උන් ටික උඩ බලාගෙන ඉන්නවා. විපක්ෂයේ ටික හරියාකාරව කතා කරන්න. එළියට බහින්න හේතුවයි. මොකක් හරි ප්‍රශ්නයක් ඇති. මම කියන්නේ හරි විපක්ෂයක් නම් කරුණාකරලා බහැපියව එළියට මිනිස් ජනතාව දැනුවත් කරපියව තොපේ සල්ලි එකතු කළා මේවා තියාගෙන ඉන්නා වගේ දැන් රාජපක්ෂ පරපුරට කෝටි ගණන් තියෙනවා මේ විපක්ෂ නායකයන්ට කෝටි ගණන් තියෙනවා ඒ අනිත් දේශපාලන පක්ෂ කෝටි ගණන් මිල මුදල් තියෙනවා හම්බ කරපේවා මේවා වියදම් කළා ජනතාව දැනුවත් කරන පාට බැහැලා දැන් ඔක්කොම කරන්නේ මොකද්ද රජය කියන්නේ විපක්ෂයේ කණ්ඩායම් තමයි මම මේ යවන්නේ රජය කියන්නේ කොයි වෙලාවෙ විපක්ෂයේ කණ්ඩායම් තමයි මේ බන්ධනාගාර අරවා මේ ඔක්කොම කරලා ක්‍රියාත්මක කරන්නේ. නමුත් බන්ධනාගාර තුළ විපක්ෂයේ කවුරුත් කරන්නේ නැහැ. රජය තියෙන්නේ මොකද? රජයේ අනිවාර්යෙන් මේවා සම්බන්ධව මතක තියාගන්න වත්මන් රජයේ බිඳුවයි වත්මන් රජයේට පොන්දක් බෑ කෙලින් නෑ මොකද ඇටකටු ටික කල්ලා තියෙන්නේ බබා දැන්
බන්ධනාගාරයවත් ආරක්ෂා කරගන්න බැරි බබෙක් තමයි තවත් වැඩ බලන බන්ධනාගාර කොමසාරි ජෙනරල්වරයෙක් ඉන්නේ. ඇයි බොලවුනේ තොපිට වැඩ බලන කෑල්ල අයින් කළා බන්ධනාගාර කොමසාරිස් වරයෙක් පත් කරගන්න බැරි අර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂකවරයෙක් හැමතැනම දාපියව වැඩ බලන කියලා. අන්තිමට මොකද වෙන්නේ? හරියාකාර වැඩක් කරන්න බැරි අමාත් කෙනෙක් පත් කරයි. ඊට පස්සේ එහෙයි කිකයිදී. ඒ නිසා බන්ධනාගාරවල රැදවියන්ගේ ප්‍රශ්න නිවැරදි විසඳන්න මේ වගේ මේ පොලිස් STP එක හැමදාම දාන්න එපා. පසුගිය රජෙත් ඔහොම කරා. නමුත් ඒවා විසඳුවා ගන්නට පසුගිය රජයේ රාජපක්ෂ පරපුරේ කට්ටිය මේ බන්ධනාගාර සම්බන්ධ නියමාකාරව නිවැරදිව ඒවා විසඳලා ඒ කට්ටිය සමතේපත්. නමුත් වත්මන් රජයේ මේවා සම්බන්ධ ක්‍රියා කරන්න දන්නේ නැහැ. ඒ වගේම තමයි එදා අරගල කරන්නට ජනතාවට කන්න ශක්තියක් තිබුණා. පාට බන් ශක්තියක් තිබුණායි. ආහාර පාන හරියාකාරව මිලාඩුවේ කෑවා බිව්වා උන්ගේ තියෙන ජවය අරගෙන කෝච්චි පෙට්ටි වෙලයි බස් වෙලයි නොයෙකුත් ආකාරයේ අරගල කරන්න ආවා. කෙල්ල කොල්ල ටික අරගල කරන්න ගියා. සමහර ගෑල් ළමයි ටික නුමග ගියා. උන්ට සමහර ගෑල් ළමයිට අනවශ්‍ය විදිහේ දරුවෝ හම්බ වුණා. සමහර කෙල්ලෝ ටික විවාහ වෙන්න විදියක් නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ටික නුමග ගියා. උන් රැකී රස්සන්ට ගෙවල් වෙනවා. නමුත් දැන් පාට බහින්න බැරි හේතුව මොකද? බඩු මිල අධිකයි කන්න විදියක් නැහැ. එක වෙලාවක කන්නේ. දැන් බිත්තරේ කීයේ දන? මෙන්න බලවනේ බිත්තර දෙක. මෙන්න බිත්තර දෙක. මේ බිත්තර දෙක දැන් මම ගත්තේ රුපියල් 100කට. මේක බිත්තරයක් 50යි මේ බිත්තරේ 50යි. එතකොට බිත්තරයක්වත් හරියාකාරව වෙළඳ පොළට මිල අඩු කළා ජනතාවට දෙන්න බෑ රජයක්. එතකොට කිකිලිගේ බිත්තරේ ගණන් යනවා. කුකුලා දැන් ගණන් වෙලා තින්නේ. කුකුල්ලෝ හැමතැනම ඉන්නවා. ඒ නිසා එක කිකිලිය දාන බිත්තරේ මෙච්චර ගණන් නම් තව කිකිලිය ගොඩක් දැම්මම බිත්තර කොච්චර ගණන්ද? හැබැයි මතක තියාගන්න මේවා මේ LGBTQS වගේ නෙමෙයි. මතක තියාගන්න බිත්තරයක් වුණත් හරියාකාරව කිකිලි දාන්නේ ජනතාවගේ පෝෂණය සඳහා. ඒකත් ගණන් දානවා නම් ගණන් වැඩි කරනවා නම් තොපේ රජයේ මොකද්ද බලා ජනතාවට කන්න දෙන්නේ? අද දරුවෝ ආන්තාසන තාත්තට පත්ලත්නේ කිරි වීදුරක්වත් බොණ්ඩ විදියක් නැහැ. කිරි ටික එහෙම තියෙනවා. හැබැයි මහා සුඛෝභෝගී ජීවිත බලා නම් කතා කරනවා. දැන් ආමුදුනේ ඔබ වහන්සේ ඔහොම කිව්වට දැන් කවුරුවත් පාරට බහින්නේ නැහැ නේ. දැන් අරගලේ කාලේ පාරට බැස්සා නැත්නම් උද්ඝෝෂණයක් තියෙනවා. අරක වැඩි මේක වැඩි විතරේ වැඩි කියලා පාරට බැස්සනේ. දැන් කවුරු පාරට බහින්නේ නැහැ. මහත්මයා මතක තියාගන්න ජනතාවට පාට බහින්න ශක්තියක් නැහැ. ඒ වගේම මේගොල්ලන්ට ආහාර වෙලා කරියාකාරව කන්න විදිහක් නැහැ. මොකද මේගොල්ලන් ජනතාවගේ ඇටකටු මොළ ඔක්කොම කඩලා තියෙන්නේ. මොකද ආහාර පාන වලට ගණන් යන්නේ මිනිස්සු කන්නේ එක වේලයි. එතකොට ඒ ජනතාවට ශක්තිය ධෛර්යයක් නැහැ පාට. දැන් මේ බිත්තරේ මම පෙන්නන්නේ බිත්තරේක රුපියල් 50ක් නම් ගම් පළාත්වල ගොවි ජනතාව කුලී වැඩ කරලා ගන්නේ සාමාන්‍ය පොඩි මුදලක්. ඒ පොඩි මුදලෙන් අනිවාර්යෙන් දරුවන්ට කන්න බොඩ දෙන්න ඕනේ. අහල පහල මල ගැට්ටුපොත් ඒගොල්ලන් දෙන්න ඕනේ. එතකොට එක වෙලයි ඒ මිනිස්සු කන්නේ. දැන් ගොවි ජනතාව අන්ත අසන තාත්තපත් කරේ කවුද? වත්මන් රජයේ. ගොවි ජනතාවගේ හාල් ටික වී ටිකවත් හරියාකාරව සහල් කරන්න ගත්තද ඒක කෙරෙත් නැහැ. ඉතින් මේගොල්ලන් ඇටකටු කල්ලා තියෙන්නේ කන්න බොන්න දෙයක් නැහැ. පාරේ යන්න එන්න විදියක් නැහැ. ඉතින් ඒගොල්ලන් අනේ දැන් ඡන්දේ දීපු කට්ටිය දැන් අන්ත අසන තාත්තපත් වටින අනේ ලැජ්ජාවට පාට එන්නෙත් නැහැ බයි. දැන් ඔබ වහන්සේ කියනවා මේ පාරට බහින්න ඕනේ කියලා මේ විපක්ෂයක ශක්තියක් නැහැ කියලා ඔබ වහන්සේ චෝදනා කරනවා. නමුත් ආණ්ඩුව නම් කියන්නේ මේ විපක්ෂයේ බොහෝ දෙනා ඉන්නේ සැකපිට අපපිට. ඉතින් සැකපිට අපපිට ඉන්න කට්ටිය කොහොමද පාරට බහින්නේ? ඔව් ඉතින් විපක්ෂ නායකතුමාලා ඉතින් මම දන්න හැමදාමත් ඒගොල්ලන් හැම විපක්ෂෙම කතා කරනවා. සෑම විපක්ෂයක්ම මේ සම්බන්ධව කතා කරන විපක්ෂයේ කට්ටිය හරියාකාරව ගම්මට්ටම බැහැලා ඔය මුදල් ටිකක් වේදම් කරලා ජනතාව දැනුවත් කරා නම් ඒ කට්ටිය එළියට එනවා. එළියට එන්න විදියක් නැත්නම් මොකද මේගොල්ලන් මේ වෙන විට ඒගොල්ලන් ඔය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ටික අරගෙන ඒ ටික කතා කරනවා. නමුත් බලන්නකො දැන් නාමල් රාජපක්ෂ විපක්ෂ නායකරු තුමා ඒ වගේම අනිකුත් දේශපාලන පක්ෂ ඒගොල්ලන්
මේ කෙටි කාල සීමාවල් යනවා. නමුත් ඒක හරියාකාර දූරදර්ශනයක් බලලා ජනතාව අතරට එන්න ඕන කියන හැඟීමකින් ඒගොල්ලෝ යන්නේ නැහනේ. මතක තියාගන්න හැම වෙලාවෙම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන ජනතාව ළඟට යන්න ඕනේ. මම යනවා අපි ළඟ මහත්තයෝ ඔයගොල්ලන් හම්බ කළා සල්ලි නැහනේ. අපි ඉතින් බොහොම අමාරුවෙන් කීයක් කල් සොයාගෙන ජනතාවට මොනවා හරි හා කිලෝයක් අත් ඉතින් මම දෙනවා ජනතාවගේ දුක දැනගෙන. දැන් ඔබ වහන්සේට නම් සල්ලි නැහැ කියලා කියනවා. ඒ වුණාට දැන් ඔබ වහන්සේට දැන් වත්කම් බැරකම් කලින් ඉදිරිපත් කරන්න එනවනේ ඔය මැතිවරණයක් තියෙනකොට. ඉතින් නම් ඕනේ නැහැ නේද? වත්කම් බැරකම් හැම කෙනාගම වෙනවනේ. වත්කම් බැරකම් මගෙන් නෙමෙයි හොයන්නේ මට. මේ වත්කම් බැරකම් මේ ජාතික ජන බලවේගයේ වත්කම් බැරකම් හොයන්නේ. ඒක අවසන් කරන්න නේද? ඉතින් එහෙම වැඩක් නැහැනේ. ජනාධිපතිතුමනි එහෙම කරන්න යන්න එපා. ඔබතුමාගේ කණ්ඩායම විතර ආරක්ෂා කරන්න එපා. නැත්නම් රටේ සියලු දේශපාලන පක්ෂවල අයගේ ඒවා වත්කම් බැරකම් හොයන්න අවස්ථාවක් නැහැ. ඒක අනිවාර්යෙන් කරුණාකරලා ජනාධිපතිතුමනි ඊ සම්බන්ධව ඔබතුමා මේවට ඇගිලි ගහලා ලැජ්ජාවටපත් වෙන්න එපා. මම ඉල්ලා සිටින්නේ රජයේ අයගමුත් සියලු දේශපාලන පක්ෂ විපක්ෂ හැම කෙනාගේම වත්කම් බැරකම් හෙළිදරව් කරනවා නම් ඒවත් හෙළිදරව් කරන්න ඕනේ කියන එක. අනේ අපිට වත්කම් බැරකම් කොයිද ජීවත් ඔය දාන මානෙකට කියලා කීයක් හරි අමරගේ දැන් ආණ්ඩුවේ දැන් ඉන්න ප්‍රබල ඇමති කෙනෙක් විපක්ෂයේ ඉන්නකොට නම් කිව්වා මේ ජනතාවට නැති කිසිම දෙයක් අපිට ඕනේ නැහැ. මොකටද අපිට එහෙම සැප විඳින්න කිසිම දෙයක් එපා කියලා. ඉතින් පාර්ලිමේන්තුවේ 60000 වැඩි කරගත්තයි. ඉතින් මාතේ ඇත්තනේ ඒගොල්ලන් කියපු කතාවේ ඇත්ත. කිසිම වරප්‍රසාදයක් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. ජනතාවට නොලැබෙන. හැබැයි ඒ එදා කිව්වේ ඒ අවස්ථාවේදී මේ බලය ගන්න. ඒක ඇත්ත. බලය ගන්නකම් අපිට කිසි දෙයක් අවශ්‍ය නැහැ. බලය නැහැනේ. බලය ගත්තට පස්සේ 60000ක් වැඩි කරගත්තා. තව තවත් ආරක්ෂා වැඩි කරගත්තා. තව තවත් දීමන වැඩි කරගත්තා. මේ සියල්ල සාර්ථක කරගත්තා. ඉතින් දැන් හරි දැන් අර බොරු ඉවරයි. හැබැයි ජනතාව දන්නවා මු හැම වෙලාවෙම බොරු කයියේ නායකයෝ කියලා. අයියෝ බිත්තරයට ගිය කල ජනතාවට බිත්තරයක්වත් නොමැත. කාපියවක බිත්තර ආප්පයක් කීයක් වෙයි දන්නවද? බිත්තර ආප්පය 150ක් ඇත්තේ. ආප්පේ දැන් රුපියල් 30යි නේ. ප්ලේන්ටි රුපියල් 50යි. හොඳ නේද? ගම් බිත්තර දැම්මම බිත්තර අපි තවත් ගන්න. ගම් බිත්තර දැන් රුපියල් 200යි. මේ පාන් බිත්තරනේ. දැන් ඔබ වහන්සේ කියනවා විපක්ෂය ඔක්කොම පාරට බහැවියව මේ කියලා. ඒනොට දැන් ওই පාරට බහින්න සූදානම් වෙන කොටසක් ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂය කියලා කණ්ඩායමක් හැදිලා තියෙනවා. දැන් ඒක පුළුල් ජාතික බලවේගයක් හැටියට ඔය යනවා කියලා කියන්නේ. කොහෙද අපේ මහත්මයා ඒකාබද්ධ විපක්ෂය තියෙන්නේ? ඒකාබද්ධ විපක්ෂයක් නම් සියලු දේශපාලන පක්ෂය ඒක රාශි කරගෙන සාකච්ඡා කරමින් යන්න ඕන. ජනසිත පෙරමුණ දේශපාලන පක්ෂයට ආරාධනා කළත් නැහැ, ආරාධනා ලැබිලත් නැහැ. ඒකාබද්ධ විපක්ෂයන් නම් අනිවාර්යෙන් සාකච්ඡා මට්ටමින් අපි ඔක්කොම ඒකාබද්ධ වෙන්න ඕනේ. මේක යන්නේ මොකද්ද? මුන්ට ඕන විදිහට ජනසිත පෙරමුණත් දේශපාලන පක්ෂයක් බොලවුනේ අපිට ජනවරම තියෙනවා. අපේ ජනවරමත් ඔබලා දෙන්න ඕන ගන්න ඕන අපිත් එක්කත් ඒකාබද්ධ වෙයල්ලා. හැබැයි තනියෙන් ගමයි යන්නේ. ඔබලා ගියොත් එහෙම මග ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂ කියලා හදාගත්තට මේ ලංකාව පුරා තියෙන සෑම දේශපාලන පක්ෂයක් මේකේ නැද්ද? සමහර දැන් මුස්ලිම් කොංග්‍රස් දෙමළව කට්ටිය ඔක්කොම දැන් කඩාගෙන ගියානේ. කඩාගෙන ගියාට මුස්ලිම් කොංග්‍රස් ගියා. එතකොට මනෝ ගණසෙමල කට්ටිය ගියා වෙනම. එතකොට දැන් තියෙන තව ටිකයිනේ. ඉතින් තියෙන දේශපාලන පක්ෂ ඒක රාශි කරන ඒකාබද්ධ විපක්ෂයක් හදනවා නම් අනිවාර්යෙන් මුන් ටික ජනසිත පෙරමුණ දේශපාලන පක්ෂයට ආරාධනා කළා සාකච්ඡා කළා අපි ස්වාමින් වහන්සේ අපිට ඒකාබද්ධ විපක්ෂ සහභාගී වෙන්න කියලා ආරාධනාවක් කරන්න ඕනේ. මෙන්න මේ බිත්තරේ කටුව හා සමාන මුන් ටික. දැන් ඒ කියන්නේ දැන් ආණ්ඩුව නම් කියන්නේ මේ අප පිට සැක පිට ඉන්න කට්ටිය තමයි උතන ඉන්නේ. ඒගොල්ලෝ මේ අධිකරණයටයි ඉරගෙදර යන්නයි බයට තමයි මේ මෙහෙමයි ගරු අධිකරණයේ කටයුතු ගරු අධිකරණය කරයි මේ ආණ්ඩුවට පිස්සු හැලද මන් දන්නේ අප පිටයි සැක පිටයි අප පිට හරි සැක පිට හරි ජනතාව වෙනුවෙන් මේ කට්ටියට පාට බහැලානේ තියෙන්නේ. ඒක ඊට පස්සේ ගරු අධිකරණ දෙන තීරණේ ඊට පස්සේ තීරණය කරයි. මේ ඇත්ත වශයෙන්ම මේ රජයේ අධිකරණට ඇගිලි ගහනවා වගේ පේනවා. කරුණාකර නතර කරන්න. එහෙ මොනොත් ඊළඟට ඔබතුමාලාට මේක මුන් ඇවිල්ලා අධිකරණට ඇගිලි ගහලා දෙයි වැඩි ගන්නට. හැබැයි ඒකාබද්ධ විපක්ෂ කිව්වට ඕකේ ප්‍රධාන විපක්ෂය ඇවිල්ලා මේ සමගි ජන බලවේගයේ සජිත් මහත්තයා මේකේ නෑනේ.
අන්න ඒකනේ ප්‍රශ්නේ. සජිත් ප්‍රේමදාස මහතා පැත්තටවත් එන්නේ නැහැ. ඒකාබද්ධයේ ලීඩර් කවුද? නායකයා කවුද? නායකයෙක් නෑ. කොහෙන් හරි නායකයෙක් හොයාගෙන ඒකාබද්ධ විපක්ෂය කියලා ගහවි. ඇයි ජී.එල්. පීරිස් මහත්තයා නෙමෙයිද නායකයා? ජී.එල්. පීරිස් මහතා එහෙටයි මෙහෙට කොහටත් යනවනේ. එහෙම මෙහෙන් එහෙට පයින් අත්තක්නේ. ඒතුමාට ඒකාබද්ධ විපක්ෂයක් කරගෙන යන්න ශක්තියද හැරෙන්නේ. අර නීති විතරයි ඒතුමා දන්නේ. නමුත් හරියාකාර ජනතාවගේ ශක්තියක් ඒතුමාට නැහැ. මොකද ඒකාබද්ධ විපක්ෂ නායකයෙක් වෙනවා නම් හරිම ශක්තිමත් කතා කරන්න පුළුවන්, ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න පුළුවන්, ජනතාව වෙනුවෙන් සටනක් කරන්න පුළුවන් කෙනෙක් එන්න ඕන. ඒකාබද්ධ විපක්ෂේ නායකයා දැන් ඒකාබද්ධ විපක්ෂ නායකයෙක් මට නම් පේන්නේ නැහැ කොහේ ඉන්නවද කියලා. අඩු ගානේ අර දිලිප් ජයවීර මහත්මයාවත් ඒකාබද්ධ විපක්ෂ නායකයා දැම්මම හරි. දැන් අපි දැක්ක මල්වතු අස්කිරි නායක හඳුරෝ හම්බෙන්නත් මේ ඒකාබද්ධ විපක්ෂේ ගියා, දළදා මාලිගාවටත් ගියා. ඒකාබද්ධ විපක්ෂ මම නම් දැක්කේ නැහැ මහත්තයා. මම දැක්කා ගියාට ඒකාබද්ධ විපක්ෂය තමයි ගියේ. නායකයා අපිට පේන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂ නායකයෙක් වෙන්න එපයි. ඔක්කොම නායකයෝ මේමයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයා රනිල්ද, සජිත්ද, නාමල්ද, මහින්දද, ගෝඨාභයද, ඒ චන්ද්‍රිකාද, එහෙම නැත්නම් දිලිප් ජයවීරද, මේ කට්ටිය පෙන්වන්නේ ඒකාබද්ධ විපක්ෂ නායකයෝ කවුද කියලා. කවුද කියලා පෙන්නලා අන්න ඒවා සාකච්ඡා කරන අපිටත් ආරාධනා කරන. ඉතින් අපි සාකච්ඡාවට එන්න. ස්තුතියි තෙරුවන් සරණයි.